මේ ඊවට පටන් ගන්න තියෙන්නේ ඕසෝන් වියන හයනය කියන මාතෘකාව. හරිද? ඉස්සලාම ඕසෝන් වියන කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න යමු. දැන් මේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් ඉහළට තියෙන වායුගෝලයේ සාමාන්‍ය කිලෝමීටර් 50ක් විතර ඈතට යනකම් තියෙනවා කියලා සලකනවා. කිලෝමීටර් කීයක්ද? 50ක් විතර. පෘෂ්ඨයේ ඉඳන් කිලෝමීටර් 50ක් උඩට යනකම්. ඒතර මේක අපේ අධ්‍යයනය සඳහා ප්‍රධාන වශයෙන් ස්තර 3කට බෙදාගෙන තියෙනවා. ස්තර කීයකටද? 3කට. හරිද? පෘථිවි පෘෂ්ඨයේ නම් කිලෝමීටර් 15ට එනකන් ටික වෙනමයි. මම හැච් කළා මේ පෘථිවිය. හරිද? මේ විදිහට පාට කරලා තියෙන පෘථිවිය. හරිද? කිලෝමීටර් 15යි. 15 ඉඳන් 30ටයි. 15 ඉඳන් 30ටයි 30 ඉඳන් 50ටයි. හරි ඔය විදිහට කැලි තුනකට බෙදලා තියෙනවා. මේ පෘථිවි පෘෂ්ඨයේ තමයි මේ පළවෙනි කොටසට කියනවා හරි පරිවර්තීය ගෝලය කියලා. ඒ කියන්නේ පරිවර්තීය ගෝලය තමයි ඔක්කොම ගුවන් යානා යන්නේ කුරුල්ලෝ පියාඹන්නේ. අපි වැඩ කිඩ දාන්නේ ඔක්කොම කොහෙද? මිසයිල ගහගන්නේ. හරිද? යුද්ධ කරන්නේ ඔක්කොම කරන්නේ කොහෙද? පරිවර්තීය ගෝලේ. අපි ඉන්නේ පරිවර්තීය ගෝලේ. සරලව කිව්වොත් තේරුණාද? මොකද්ද මේකට කියන්නේ? පරිවර්තීය ගෝලය. 15 ඉඳන් 30ට යනකම් කොටසට කියනවා ස්තර ගෝලය කියලා. ස්තර ගෝලය. හරිද? මේ ස්තර ගෝලයේ ඉහළට යනකොට පුතා සූර්යයාට කිට්ටු වෙනවනේ. ඒතර උෂ්ණත්වය එන්න එන්න වැඩි වෙන්න ගන්නවා. වායු sorry 15 ඉඳන් 50ට sorry වැරදුනා නේද මේක? 15 ඉඳන් 50ට. 50ට. 50 ඉඳන් ඉස්සරහට. හරිද? 50 ඉඳන් ඉස්සරහට. මේ 30යි 50යි අතරේ ඕසෝන් වියන තියෙන්නේ. ඔව්. මෙතන ඉඳන් ඉස්සරහට. හරිද? මේ ටිකට කියනවා මොකද්ද? මීසෝ ගෝලය කියලා. මොකද්ද? මීසෝ ගෝලය. හරිද? එතකොට මෙන්න මේ හරියෙන් විතර සාමාන්‍ය වාතයේ ගොඩාක් දුරට අවසන් කියලා තමයි සලකන්නේ. 20 30යි 20යි අතර sorry මෙන්න මේ හරිය. ඉස්තර ගෝලයේ උඩ හරිය තියෙන ප්‍රදේශය. ඉස්තර ගෝලයේ උඩ හරිය. 30යි 20යි අතර ප්‍රදේශය. වැරදුනා. මෙන්න මේ හරිය ඈ. හරිද? මේක තමයි ඕසෝන් ලේයර් එක හැටියට අපි සලකන්නේ. මේ හරිය විශේෂත්වය තමයි ඕසෝන් වායුවේ සාන්ද්‍රණය ඉතා අධිකයි. හරි? එතකොට දැන් ප්‍රශ්නයක් ඇයි වායුගෝලයේ කොහෙවත් නැති වායුවක් කොහොමද ඒ හරියට ආවේ? ඔව්. ඒක මේ අවුරුදු මිලියන ගානකට කලින් ඉඳන් සිද්ධ වෙන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මෙන්න මේ ප්‍රදේශය තමයි ඕසෝන් වියන. හරි බලමු මේකේ විස්තරේ. පරිවර්තීය ගෝලය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 15ක් දක්වා ව්‍යාප්ත වේ. ඒතර වායුන්ගේ 99%ක්ම දිනනවා මේ හරිය. කියන්නේ වායු ගෝලය සම්පූර්ණයෙන් මේ හරිය වගේ තමයි තියෙන්නේ. ස්තර ගෝලය 15යි 50යි අතර. ඉහළට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. මීසෝ ගෝලය 50ට ඉහළ ප්‍රදේශයට කියනවා මීසෝ ගෝලය කියලා. හරිද? දැන් මේකේ ඕසෝන් වියන තියෙනවා කියන්නේ ස්තර ගෝලයේ ඉහළ ප්‍රදේශයේ නම් කිලෝමීටර් 20ක් 30ක් අතර. මට ඉස්සලා පැටළුනේ 30 50 නෙමෙයි 20ක් 30ක් අතර ප්‍රදේශයේ ඕසෝන් වායු සාන්ද්‍රණය ඉතා ඉහළ වන ඕසෝන් ස්තරයේ පවතී. සූර්යාංගයෙන් පෘථිවියට පැමිණෙන භාරජ මුල කියන වළක්වාලීම ඕසෝන් වියනේ කාර්යභාරයයි. දැන් කාර්යභාරය එක කියලා කිව්වට මේ එයා මේ හිතලා කරන වැඩක් නෙවෙයි. මේ ඕසෝන් ලේයර් එක දිගටම පවතින්නේ ඔන්න ඔය ක්‍රියාකාරීත්වයෙන් හින්දා. ඕසෝන් වියනේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා. ඔය ඕසෝන් වියන සම්බන්ධව විභාග ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් ඕසෝන් වියනේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න කියනවා. හරිද? කොහොමද මේ ඕසෝන් සාන්ද්‍රණය මේ විදිහට ඉහළව පවතින්නේ? ඒකට හේතුව මේකයි. මේ වායුගෝලයේ හරිද? ස්වභාවිකව ඕසෝන් හැදෙන ක්‍රියාවලියක් සහ ස්වභාවික ඕසෝන් හැදෙන ක්‍රියාවලියක් සහ ස්වභාවික ඕසෝන් වියෝජනය වෙන අපි කියනවා බිඳ වැටෙන ක්‍රියාවලියක් මෙන්න මේ ප්‍රදේශය ආශ්‍රිතව සිද්ධ වෙනවා. 2034 ප්‍රදේශය. ඒකෙදි වෙන්නේ මෙහෙමයි. ඔක්සිජන් වායුව UV කිරණ දැන් සූර්යාගෙන් එනේව ඔක්කොම දැන් මේ හරියනේ අපි ඉන්නේ. හරිද? UV කිරණ අදෝරක්ත කිරණ දුෂාලක ඔක්කොම එනවනේ. හරි UV කිරණ අවශෝෂණය කරලා පරමාණු ඔක්සිජන් බවට බිඳ වැටෙනවා. පරමාණු දෙකක් බවට කැඩෙනවා. මේ පරමාණු ඔක්සිජන්
ඔක්සිජන් O2 එක ප්‍රතික්‍රියා කරලා කැලින්ම ඕසෝන් වායුව බවට පත් වෙනවා. තේරුණාද? ඔන්න ඔහොම තමයි ඕසෝන් ලේයර් එකේ ඕසෝන් හැදෙන්නේ. හරිද? එතකොට මේක මේ ස්වභාවිකව බිඳ වැටෙන එකකුත් වෙනවා කිව්වේ. දැන් හැදෙන එක විතරක් නම් වෙන්නේ මොකද වෙන්නේ? හැදිලා මේකේ ඕසෝන් සාන්ද්‍රණය වැඩි වෙලා මේක පළල් වෙලා මේ හැමතැනම ඕසෝන් ඊට පස්සේ පිරෙන්න පුළුවන් නේ. එහෙම වෙන්නේ නෑලු. මේ ස්වභාවිකව හැදිච්ච ඕසෝන් ස්වභාවිකවම බිඳ වැටෙනවා UV කිරණ අවශෝෂණය කරලා O2 සහ ඔක්සිජන් පරමාණු බවට කැඩෙනවා. මේ ඔක්සිජන් පරමාණු නැවත ඕසෝන් එක ප්‍රතික්‍රියා කරලා O2 වායුව නිර්මාණය කරනවා මෙන්න මේ විදිහට. O2 දෙකට ගැඩිලා පරමාණු ඔක්සිජන් හැදෙනවා. පරමාණු ඔක්සිජන් O2 එක්ක ප්‍රතික්‍රියා කරලා ඕසෝන් හැදෙනවා. මේ ස්වභාවික ඕසෝන් සෑදීම කියලා තියෙන්නේ ඒක. උදේ අතන අර UV දෙකක් වගේ නේ ඉතලේ දාගන්න. දැම්ම නේද? ඔය විදිහට තමයි ඕසෝන් හැදෙන්නේ ස්වභාවිකව. බිඳ වැටෙන්නේ කොහොමද? ඕසෝන් UV අවශෝෂණය කරලා O2 සහ පරමාණු ඔක්සිජන් බවට කැඩෙනවා. ඒ පරමාණු ඔක්සිජන් නැවත ඕසෝන් අණුත් එක්ක ප්‍රතික්‍රියා කරලා O2 අණු දෙකක් බවට කැඩෙනවා. දැන් මෙතන වෙන්නේ මේකයි පුතා. මේ ඕසෝන් බිඳ වැටෙන ක්‍රියාවලියයි ඕසෝන් හැදෙන ක්‍රියාවලියයි ඕසෝන් බිඳ වැටෙන ක්‍රියාවලියයි මොනවා වෙනවද? සමාන ශීඝ්‍රතාවලින් තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද? ඕසෝන් හැදෙන ක්‍රියාවලියයි බිඳ වැටෙන ක්‍රියාවලියයි සමාන ශීඝ්‍රතාවලින් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඕසෝන් ලේයර් එක ඇතුලේ තියෙන ඕසෝන් වායුවේ සාන්ද්‍රණය මවුල ගාන කාලයක් තිස්සේ දිගට මොනවාද? නියතවම තියෙනවා. පැහැදිලිද? ඕක තමයි ඕසෝන් වියන ඇතිවීම සහ ඕසෝන් වෙන ක්‍රියාකාරීත්වය. දැන් මේ ක්‍රියාකාරීත්වයට ඔයාට පේනවා UV කිරණ මොනවා වෙනවද? අවශෝෂණය වෙනවා. හැදෙද්දිත් අවශෝෂණය වෙනවා. කැඩෙද්දිත් අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම ඕසෝන් ලේයර් එක වැඩ කරන්නේ මොනවාගෙන් ශක්තිය අරගෙනද? UV කිරණ වලින් ශක්තිය අරගෙන. ඒ නිසා UV කිරණ ටික ඔක්කොම මේ හරිය අවශෝෂණය කරලා නිකන් ෆිල්ටර් එකක් වගේ UV නැති ආලෝකය සහ ඉන්ෆ්‍රාරෙඩ් විතරයි මෙතනින් මෙහා පැත්තට පයින්. UV ටික ඔක්කොම මේ හරියෙන් අවශෝෂණය කරනවා. ඇයි ඒක ඇතුලේ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. තේරෙනවද? එතකොට ඇයි දැන් මේ ඕසෝන් වින හායනය කියලා ප්‍රශ්නයක් ගැන ඒතකොට පාරිසරික ප්‍රශ්නයක් අපි කතා කරන්න ගත්තේ. දැන් 1950 කරන් වල කියන්නේ කාර්මික විප්ලවයේ මුල කාලේ ඉඳන් ඕසෝන් ලේයර් එකේ තිබ්බ ඕසෝන් සාන්ද්‍රණය කාලගුණ බැලුම් යවලා මනින්න ගත්තා. හරිද? දැන් මේක නියතව තියෙන්නේ කොහොමද කියලා හොයාගන්නත් එපා. මේක මනින්න පටන් ගත්තා. හරිද? එතකොට මේක මේ 1950න් විතර පස්සේ හරි මේ අපිට නිරීක්ෂණය වෙනවා විද්‍යාඥයන්ට නිරීක්ෂණය වෙනවා මේ ඕසෝන් ලේයර් එකේ හරි ඕසෝන් සාන්ද්‍රණය ටික ටික මොනව වෙනවද? අඩු වෙන්න පටන් ගන්නවා කියලා අඛණ්ඩව. හරි? ඔන්න දැන් බලද්දි අඩුයි, තව මාසෙකින් බලද්දි තව අඩුයි, තව මාසෙකින් බලද්දි තව අඩුයි. දැන් එන්න මොනව වෙනවද? අඩු වෙනවා. අන්න ඒකට තමයි මේ ඕසෝන් වින හායනය කියලා පරිසරික ප්‍රශ්නයක් කියලා නමක් දාගෙන කතා කරන්න ගත්තේ. මොකද්ද? ඕසෝන් ස්තරයේ තියෙන ඕසෝන් වායු සාන්ද්‍රණය අඛණ්ඩව නොනවත්වා පහළ යෑම. තේරුණාද? හරි. දැන් විද්‍යාඥයෝ එකපාර කලබල වෙලා බලන්න ගත්තා. ඇයි මෙහෙම අඩු වෙන්නේ කියලා. ඔන්න බලාගෙන යද්දි තේරුණා මොකද? අපි නොදැනීම කරපු වැරද්ද නිසා තමයි මොකද්ද? මේ කේස් එක වෙන්න ගත්තේ කියලා. හරිද? අපි නොදැනීම, ඒ කියන්නේ කාර්මික විප්ලවයත් එක්ක පොසලි ඉන්ධන දහනය ඊගාවට ශීතකරණ, අධිශීතකරණ සහ වායු සමීකරණය අතර නිෂ්පාදනය පටන් ගත්තා. වාහන වලට අන්තිමට AC හයි කරා. මේකත් එක්ක ශීතකාරක වායුන්. හරි මම ඉස්සලා කිව්වේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීම කතාවේදී මිනිසා විසින් කෘතිමව සංශ්ලේෂණය කරන ලද කොහෙවත් මේ જાතිය කිසි වායු අණු එකක්වත් ස්වභාවිකව නැහැ. ඔක්කොම මොනවද තියෙන්නේ? කෘතිමව හදපු. ඒ කියන්නේ මේ ශීතකාරක වායුන් කියන ඒවා මිනිස් අවශ්‍යතාව සඳහා කෘතිමව නිෂ්පාදනය කරපුවා. හරි ඒ කාලේ වෙනකොට කවුරුත් හිතුවේ නෑ සහ දැනගෙන හිටියේ නෑ මේක විශාල පරිසරික ප්‍රශ්නයක් ඇති කරයි කියලා. තේරුණාද? අන්තිමට ප්‍රශ්නේ ඇති වෙලා සයන කාලයක් ගියාට පස්සේ තමයි හේතුව හොයා ගත්තේ. එහෙනම් ඕසෝන් වින හායනය කියලා කියන්නේ මොකද? මෙන්න මම හයිලයිට් කරලාම තියෙනවා. මොකද ඕසෝන් වින හායනය යන්නේ අදහස්වන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ වාට විභාගයට අහන්න පුළුවන්. හරි? මේකේ කියනවා 1950 සිට ඕසෝන් විනේ පවතින ඕසෝන් ප්‍රමාණය කාලගුණ බැලුම් ආධාරයෙන් නිරීක්ෂණය කරන ලද අතර 1970 දශකයේ මැද භාගයේ පටන් ඕසෝන් විනේ පවතින ඕසෝන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වන බව නිරීක්ෂණය කරන ලදී.
ඕසෝන් වියනේ පවතින ඕසෝන් ප්‍රමාණය සන්තතිකව පහළ යෑම ඕසෝන් වියන හායනයේ ලෙස හඳුන්වනු ලැබේ. හරිනේ? සන්තතිකව පහළ යෑම ඕසෝන් වියන හායනයේ ලෙස හඳුන්වනු ලැබේ. ඔන්න ඕසෝන් වියන හායනයට හේතු වන කරුණු. හරි. ප්‍රධාන කරුණු තුනක්. ඒ කියන්නේ විශාල වශයෙන්ම මේකට දායක වෙච්ච නැත්නම් හේතු වෙච්ච සංසිද්ධිය තමයි ශීතකාරක වායු. ඒක පළවෙනි එක. දෙවෙනි එක අතිධ්වනි ගුවන් යාන ඕසෝන් වියන ආසන්නයේ ගමන් කිරීම නිසා පිටවන එන්නෝ මගින්. දැන් අතිධ්වනි ගුවන් යාන මොකක්ද වල තියෙන විශේෂත්වය? දැන් සාමාන්‍යයෙන් ඕනම ගුවන් යානයක ෆොසිල් ඉන්ධන දහනය කරන යන්ත්‍රයක තියෙන්නේ දහන එන්ජින් එකක්. හරිද? සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජින් එකකට වඩා ගුවන් යානයක එන්ජින් එක ක්‍රියාකාරීත්වය පොඩි වෙනසක් තියෙනවා. නමුත් රසායනික ප්‍රතික්‍රියාවක් හැටියට ගත්තහම හැම එකකම ඇතුලේ වෙන්නේ මොකද්ද? ෆොසිල් ඉන්ධනයක්, හයිඩ්‍රෝකාබනයක්, ඔක්සිජන් එක දහනය වෙලා තාපය උපදවන එක. තේරුණාද? දැන් මම ඉස්සෙල්ලා කියන්නේ අර අභ්‍යන්තර දහන එන්ජින් ඇතුලේ හරි දහනයට අවශ්‍ය වාතය ඇදලා ගනිද්දි නයිට්‍රජන් උත් ඇදලා ගන්නවා. ඒක නවත්තන්න බෑ. ඒව ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඉන්නව හැදෙනවා කියලා. මේකෙත් ඒ කේස් එක තමයි. අභ්‍යන්තර දහන එන්ජිමක් නොවුනත් ගුවන් යානවල එන්ජින් වලටත් වාතයෙන් තමයි ඔක්සිජන් ඇදලා ගන්නෙ. එතකොට මේ නයිට්‍රජන් වර ඔක්සිජන් එක්කම කලවම් වෙලා යනවා නේද? නවත්තන්න බෑ. ඔක්සිජන් උයි නයිට්‍රජන් උයි ප්‍රතික්‍රියාව වෙලා මොනවා හැදෙනවද? එන්නෝ හැදෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සුපර්සොනික් ජෙට්ස් ගමන් කරන්නේ මේ ස්තර ගෝලයේ මේ හරිය. එතකොට අර පිට වෙන එන්නෝ ටික ඔක්කොම මුලා හරිනේ කොහටද? එහෙනම් එකක් තමයි ශීතකාරක වායුන් වලින් වෙනවා. හරිද? කොහොමද ශීතකාරක වායුන් ඕසෝන් විනාශ කරන්න කියලා මම පැහැදිලි කරන්න පස්සේ. අනිත් එක තමයි සුපර්සොනික් ජෙට්. සුපර්සොනික් කියන්නේ අති ධ්වනි ගුවන් යානා වලින් එන්නෝ පිටවීම හරහා වෙනවා. ඒකත් මම කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරනවා. හරිද? තව තියෙනවා පොඩි බලපෑමක් ඇති කරන දෙයක්. විසුරුම් කාරකයේ යොලසේ යොදා ගන්න වාෂ්පශීලී බ්‍රෝමින් අඩංගු කාබනික සංයුග. දැන් පර්ෆියුම්. හරිද? ඊගාවට එයා ප්‍රශ්න වල හරිද? අර මේ සුවඳ ඈතට විසිරෙන්න හරිද? අර ස්ප්‍රේ කරන්නේ වගේ අර සුවඳකාරක ද්‍රව්‍යයක් තියෙනවනේ මොනවා හරි සුගන්ධ තෙල් වර්ගයක්. ඒකත් එක්ක කලවම් කරනවා ඩිස්පර්සින් ඒජන්ට් කියලා එකක්. මම ගියන දවසක් කිව්වා. විසුරුම්කාරක ද්‍රව්‍ය කියලා. ඒ වගේම තමයි සුවඳ ඈතට පැතිරලා යන්නේ. ඒවත් අධික ලෙස වාෂ්පශීලී සංයෝග. ඒ වගේ අඩංගු වෙන්නේ මේ මොනවාද? බ්‍රෝමීන් කියන මූලද්‍රව්‍යයෙන් හැදිච්ච කාබනික සංයෝග තමයි තියෙන්නේ. ඒවත් මේ ඕසෝන් වියනට හානි කර මේ ඕසෝන් වියනේ ඕසෝන් විනාශ කරන්න නැත්නම් වියෝජනය කරන්න සමාන. හරිද? එතකොට අපිට රසායනික ක්‍රියාවලිය පැහැදිලි කරනවා මෙන්න මේ දෙකට අදාළව ශීතකාරක වායුන් සහ අතිධ්වනි ගුවන් යානා වලින් පිටවන එන්නෝ වලින් කොහොමද ඕසෝන් වියනට හානි වෙන්නේ කියලා. නමුත් වාෂ්පශීලී බ්‍රෝමින් අඩංගු කාබනික සංයෝග කොහොමද ඕසෝන් වියන හානි කරන්නේ කියලා මෙතන සිලබස් එකේ පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා ඒක දැනගන්න අවශ්‍ය ගන්න නෙවෙයි. රයිට්? අපි බලමු මේ එතකොට පළවෙනි කාරණාව මොකද වැදගත්ම එක ශීතකාරක වායුන්ගෙන් කොහොමද ඕසෝන් වියන විනාශ වෙන්නේ කියලා. ශීතකාරක වායුන් ලෙස යොදා ගන්න වායුන්ට කාර්මිකව කියනවා ෆ්‍රියෝන් කියලා. ඒක වායු කැටගරි එකක්. හරිද? වායු කොහොමද කියන්නේ ප්‍රභේදයක්. හරිද? පොදුවේ කියන්නේ මොනවද? ෆ්‍රියෝන් කියලා. හරිද? නැත්තම් ෆ්‍රියෝන් කියලා තමයි කියන්නේ. හරි? නම් කීපයක් තියෙනවා එතකොට. ලෝකේ ඉස්සල්ලාම නිෂ්පාදනය කරපු ෆ්‍රියෝන් කැටගරි එක. නැත්තම් ශීතකාරක වායු වර්ගය තමයි ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. ඔක තමයි ලෝකේ පැරණිම හරි ශීතකාරක වායු වර්ගය. ඒතර මේක කෙටියෙන් කියනවා CFC. තේරෙනවද? හරි. එතකොට මේකේ උදාහරණ කීපයක් තියෙනවා මේ හතරම මතක තියාගන්න. එකක් තමයි CF2Cl2. ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. හරිද? ඒකක් තමයි CF2Cl2. ඇදලා තියෙනව නේද? අනිත් එක තමයි CFCl3. හරිද? ඔය කාබන් එකක් තියෙනවා. කාබන් දෙකක් තියෙනවා මොනවාද? C2F5Cl එකක්. අනිත් එක C2F3Cl3. පුළුවන් නේ view හඳින්න. ඇල්කේන වගේනේ. හරිද? ඇදලා තියෙන්නේ පේනවනේ? ඔව්. ඔන්න මොනවාද? CF2Cl2, CFCl3, C2F5Cl, CF3Cl3.
ක්ලෝරෝෆ්ලෝරෝකාබන් තේරෙනවද? එතකොට මේ හැම සංයෝගයක්ම හරිද මේ කියනවා ඊතා ස්ථායි වන අතර තාප වියෝජනය හෝ ජෛව හායනයට ලක් නොවේ. තාප වියෝජනය කියන්නේ රත් කරාට වියෝජනය වෙන්නේ නැහැලු. ජෛව හායනය කියන්නේ ශුද්‍ර ජීවීන්ට වියෝජනය කරන්නත් බෑලු. තේරුණාද? එතකොට මේවා වායු ගෝලයේ එහෙනම් ස්ථායීව පවතින වායුන්නේ. ඒ නිසා තමයි හරිතාකාර වායු හැටියට කැටගරයිස් කරන්නේ. හරිනේ? දැන් ඒක වෙන පැත්තක්. හරිද? ඒ කියන්නේ මේවට හරිතාකාර වායු හැටියටත් නම් කරන්න පුළුවන්. අපි කරානේ. හරි? ඔන්න ඒවම තමයි මේ. හරි? වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන මම කියවනේ. ශීතකාරක වායු. එතකොට මේවා කොහොමද මේ වැඩේ කරන්න කියන එක අපි බලමු. මේ වාගේ සංයෝග වායුගෝලයට නිදහස් වී විත ඒ වගේ තියෙනවා CCl බන්ධන. දැන් මම විව හතරම ඇඳලා තියෙනවනේ. දැන් අපි එකක් ගමු CF2 Cl2. හරි මේක විතරක් ගමු ඈ. දැන් මේක UV කිරණ හමුවේ හරිද? මේක වියෝජනය වෙනවා CF2Cl මුක්ත කණ්ඩක ධන Cl මුක්ත කණ්ඩක. මේ CCl බන්ධන සමවිච්ඡේදන විකර්ණණයට ලක් වෙලා මුක්ත කණ්ඩකයක් හැදෙනවා. හරි මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. මතකනේ අපි ඇල්කේන ක්ලෝරිනීකරණ ප්‍රතික්‍රියාවත් ඔය වගේ ලිව්වා. මුක්ත කණ්ඩක හැදෙනවා. හරිද? මෙන්න මූ තමයි යක්ෂයා. කවුද? Cl මුක්ත කණ්ඩකයේ තමයි යක්ෂයා. තේරුණාද? මෙයා තමයි යක්ෂයා. ඇයි මෙයාට යක්ෂයා කියන්නේ? මෙයා තමයි ඕසෝන් වින හායනය කරන්නේ. මෙයා ගිහිල්ලා ඔන්න බලන්න වෙන දේ ඈ. ඕසෝන් වායුවට කෙලිනවා. OCl මුක්ත කණ්ඩක සහ O2 අණුව බවට කඩලා දානවා. හරි. දැන් මේ කතා කරේ හන්දේ අහන් ඉන්න ඈ. හරිද? ඊට පස්සේ දැන් ඕසෝන් විනේ ඇතුලේ කොහොමත් වෙන ක්‍රියාවලියක් නේ මොකද්ද? O2 සහ ඔක්සිජන් මුක්ත කණ්ඩකද? ඕසෝන් විනේ ඕන තරම් ඔක්සිජන් පරමාණු තියෙනවා. ඇයි ඒ? එයාගේ ස්වභාවික ක්‍රියාවලියට ඔක්සිජන් පරමාණු හැදීම අත්‍යවශ්‍යයි. දැන් මේ OCl මුක්ත කණ්ඩකයක් ගිහිල්ලා පරමාණු ඔක්සිජන් එක ප්‍රතික්‍රියා වෙලා O2 අණුවක් සහ Cl මුක්ත කණ්ඩකයක් හැදෙනවා. හරිද? දැන් ඔයාලට මම පොඩි සිද්ධියක් පෙන්නන්නද? ඔයා මේ ප්‍රතික්‍රියා තුන පහලට එකතු කරන්නකෝ. මොකද වෙන්නේ කියලා බලන්න. භෞතික වශයෙන් දාන්න ඕනේ. දැන් මේක පහලට එකතු කරපුවම එන දේ ඔන්න බලන්න ඈ. හරි මෙන්න මේ OCl මුක්ත කණ්ඩකයට මේ OCl මුක්ත කණ්ඩකයේ දෙපැත්තේ තියෙන කැපෙනවා. හරිද? මේ පරමාණු ඔක්සිජන්ට මේ පරමාණු ඔක්සිජන් කැපෙනවා. හරිද? මේ Cl මුක්ත කණ්ඩකයට මේ Cl මුක්ත කණ්ඩකෙත් කැපෙනවා. හරිද? වෙන දේ මොකද්ද? ඕසෝන් මේ පැත්තේ දෙකක් ඕසෝන්. O2 1යි 2යි 3යි. අන්තිමට නිකන් මේක ඔටෝ කැඩෙනවා වගේ තමයි පේන්නේ. ඕසෝන් නිකම්ම මොන බවටපත් වෙනවද? O2 බවටපත් වෙනවා. හැබැයි මේකට බලපාන්නේ කවුද? Cl මුක්ත කණ්ඩක. හරිද? මෙහෙම කියමු. මෙයා ආරම්භයේදී ප්‍රතික්‍රියාවට දායක වෙලා අවසානයේදී එළියට එනවා. හරිද? එහෙම ප්‍රතික්‍රියාවකට දායක වෙලා අවසානයේ එළියට එනවා නම් ප්‍රතික්‍රියාවට උදව් කරලා යාට කියන උත්ප්‍රේරකයක් කියලා. නේ? එහෙනම් මෙතන නිකන් ඇත්තටම පේන්නේ ඕසෝන් ඔක්සිජන් බවට පත් කිරීමට Cl මුක්ත කණ්ඩක උත්ප්‍රේරකයකට ක්‍රියා කරනවා කියන්නේ. එයාගේ බලපෑමෙන් තමයි මේක වෙන්නේ. මම පල්ලයට එකතු කරලා දිනවා පේනවද? එතකොට මම ඒක කියනවා මේ අඛණ්ඩව සිදුවන ක්‍රියාවලිය. ඇයි ඒ? දැන් ඔන්න එක Cl එකක් ගිහිල්ලා ඕසෝන් අණු ඔයකට ගහලා ආයෙ එක නිදහස් වෙනවා. ඌ ගිහිල්ලා තව එකකට ගහනවා. ඒතර එක Cl එකකට පුළුවන් එකක් කඩලා දාන්න, තව එකක් කඩලා, තව එකක් කඩලා කඩන.
CL මුක්ත කණ්ඩක විනාශ වෙන්නේ නැහැ. තේරුණාද? CL මුක්ත කණ්ඩක විනාශ වෙන්නේ නැහැ. ඌට පුළුවන් අපරිමිත ලෙස මොනා කරන්නද? ඕසෝන් විනාශ කරන්න. පැහැදිලිද කේස් එක? හරි. ඒ නිසා සුළු ක්ලෝරින් මුක්ත කණ්ඩක ප්‍රමාණය ප්‍රමාණවත් කාලේ විතරයි ඕනේ. මුළු ඕසෝන් වියනමුණත් යම් දවසක කාලා දාන්න පුළුවන්. පැහැදිලිද මේ ප්‍රශ්නේ? බරපතලකම. ඒ නිසා CL මුක්ත කණ්ඩක ඕසෝන් වලින් නිදහස් වීම විශාල ප්‍රශ්නයක්. ඇයි මේකේ බලපෑම නතර වෙන්නේ හැම තප්පරයකම යා ඕසෝන් කකා තමයි ඉන්නේ. පැහැදිලිද? හරි. ඒ නිසා මේක ඊටා භයානක තත්ත්වයක්. මෙහෙම ගිහින් දවසක ඕසෝන් ලේයර් එක සම්පූර්ණයෙන්ම නැතිවලා යන්නත් බැරිද? සම්පූර්ණ නැතිවලා යන්න පුළුවන්. පැහැදිලිද මේ ප්‍රශ්නේ තියෙන බරපතලකම? හරි. ඔන්න ඕක තමයි ඕසෝන් වේන හයනේ CL මුක්ත කණ්ඩක වලින් සිද්ධ වෙන්නේ. හරි. එතකොට පුතේ දැන් මෙහෙමයි. දැන් කලින් අපි කිව්වනේ සමතුලිත තත්ත්වයක තිබ්බේ කියලා මේක. මොකද්ද? හැදෙන ශීඝ්‍රතාවයි කැඩෙන ශීඝ්‍රතාවයි සමානවනේ තිබ්බේ. දැන් මේ අමතර ක්‍රියාවක් නේ. ඒකට අමතරව වෙනවා කැඩෙන කෑල්ල විතරක් වැඩිපුර. තේරෙනවද මම කියන එක? දැන් කලින් හැදෙන ශීඝ්‍රතාවයි කැඩෙන ශීඝ්‍රතාවයි ස්වභාවිකව සමාන වෙලා තිබ්බා. ඊට අමතරව එක්ස්ට්‍රා ප්‍රොසෙස් එකකින් කැඩෙන එක විතරක් කරනවා. දැන් මොකද වෙන්නේ? එන්නෙන් අඩු වෙනවා. ඒ කැඩෙන එක විතර නෙවෙන්නේ. හැදෙන එකක් ඒකෙන් වෙන්නේ නෑ. එතකොට ස්වභාවිකවත් කැඩෙනවා, කෘතිමවත් කැඩෙනවා. හැදෙන්නේ ස්වභාවිකව විතරයි. දැන් අඩු වෙනවද නැද්ද ඕසෝන්? අඩු වෙවි යනවා. ඕක තමයි ඕසෝන් ලේයර් ඩෙප්ලීෂන් කියලා කියන්නේ. හරි. ඕක අනිවාර්යයෙන්ම වගේ කියන්නේ ඕසෝන් ලේයර් සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් ඔයාලා ලියන්න වෙන ප්‍රතික්‍රියා සෙට් එකක්. ඊගොන අතිතොනික වඤ්ඤාණා වලින් පිටවෙන එන්නෝ කොහොමද ඕසෝන් ලේයර් හානි කරන්නේ? ඒක නම් මෙහෙමයි. හරිද? එන්නෝ ඕසෝන් එක ප්‍රතික්‍රියා කරලා කෙලින්ම NO2 සහ O2 බවට පත් කරනවා. මෙතනින් එහාට NO ගෙන් හානියක් නැහැ. තේරුණාද? එකපාරක් කැඩුවට පස්සේ ආයි ගහන්න විදිහක් නැහැ. හරි? අතිතොනික වඤ්ඤාණාවල එන්ජිම තුල සිදුවන ඉන්ධන දහන ක්‍රියාවලිය හේතු කොටගෙන පිටවෙන වායුව සමග ක්‍රියා කර පහත ප්‍රතික්‍රියාව මගින් පුට ඒක හදාගන්න මෙහෙම අතිතොනික වඤ්ඤාණා ධාවනය නිසා සිදුවන ඕසෝන් වේන හයනය යටතේ අතිතොනික වඤ්ඤාණාවල එන්ජිම තුල සිදුවන දහන ක්‍රියාවලිය හේතු කොටගෙන පිටවෙන NO වායුව O3 සමග ක්‍රියා කර පහත ප්‍රතික්‍රියාව මගින් O3 වියෝජනය කරයි. පහත ප්‍රතික්‍රියාව මගින් O3 වියෝජනය කරයි. හරිනේ? අතන ඊතලේ දාගන්න. දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒකට වඩා මෙන්න මේක මහා භයානක එකක් කියලා. මොකද්ද? ක්ලෝරින් මුක්ත කණ්ඩක වලින් සිදුවන ඕසෝන් විනාශනය ඉතා භයානකයි. ඇයි ඒක නතර කරන්න විදිහ නෑ. ඒක අඛණ්ඩව වෙවි යනවා. හරි? right. ඕසෝන් වියන හායනයේ සිදුවන අහිතකර බලපෑම්. දැන් ඕසෝන් වියන හායනය වුණාම වෙන්නේ මොකද්ද? ඕසෝන් වියන ක්‍රොස් කරලා UV කිරණ වලට ඇතුළු වෙන්න පුළුවන් වෙනවා පෘථිවියට. තේරුණාද? හරි. ඒතකොට අපේ ඇඟේ UV කිරණ ගැටෙන්න පුළුවන්. අපේ ඇඟට පතිත වෙන්න පුළුවන්. සත්තුන්ගේ ඇඟවල වල පතිත වෙන්න පුළුවන්. මෙන්න වෙන දේවල්. ඕසෝන් විනාශනයේ සිදුවන අහිතකර බලපෑම්. ලියන්න යට තේ වාක්‍යයක් ඉඩ තියෙනවා ඉතින් ලියන්න. ඕසෝන් වියන හානි වූ විට අහිතකර UV කිරණ පෘථුවිය කරා ළඟාවන අතර එමගින් පහත සඳහන් ගැටලු සහගත ප්‍රතිඵල ඇති වේ. එමගින් පහත සඳහන් ගැටලු සහගත ප්‍රතිඵල ඇති වේ.
හරි. මොනවද වෙන්න පුළුවන්? චර්ම පිළිකා. හරි. හැමේ පිළිකා ඇති වෙන්න පුළුවන්. ඇසේ සුද මතුවීම. ශාකවල විකෘතිතා ඇතිවීම. හරි. ඔන්න තුනයි ඈ. මොනවද චර්ම පිළිකා? ඇස්වල මේ සුද එන්න පුළුවන්. UV කිරණ මේ ඇහි ස්වච්ඡ හරහා යද්දි ස්වච්ඡ තරලේ ඝන වෙනවා. හරිද? ඝන වුණාම ඒක හරහා ආලෝකයේ ප්‍රකිරණය විසිරලා යන්න ගන්නවා. ඒතකොට දැල දාලා වගේ ක්ලියර් පේන්නේ නැහැ. ඒක තමයි ඇසේ සුද කියලා කියන්නේ. තේරෙනවද? හරි. ඇසේ සුද චර්ම පිළිකා. ඊගාට UV කිරණ නිරවන්නේ දැන් මේ ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ ජානමය විකෘතිතා හට ගන්නවා. හැමේ වුණත් පිළිකා ඇති වෙන්නේ ඒක විකෘති සෛල හට ගැනීමෙන්. හරි. ඒතර ඕසෝන් වින ආරක්ෂා කිරීම කියලා පාඩමක් තියෙනවා. දැන් මොකද්ද මේ ඕසෝන් වින ආයනයේ නැත්නම් වළක්වා ගැනීම කියලා කරන්නේ? මේ ඕසෝන් විනට හානි කර දේවල් දෙක නැවැත්තුවා. මොනවාද? ක්ලෝරින් මුක්ත කණ්ඩක හදන ශීතකාරක වායුන් භාවිතය තහනම් කරා. අතිතුනි ගුවන් යානා ඕසෝන් ලේයර් එක හරියින් යන එක නැවැත්තුවා. තේරුණාද? ඔය මේ ශීතකාරක වායුන් මම කිව්වේ ඒකෙන් තමයි ලොකුම ප්‍රශ්නේ ආවේ කියන. මේ ওই ලෝක පරිසර සංවිධානයේ විශේෂ සමුළුවක් තිබ්බයි කියලා කියනවා මේ ඕසෝන් විනහායනය සම්බන්ධයෙන්. හරි. ඒ සමුළුව මොන්ට්‍රියල් කියන නගරේ තිබිලා තියෙන්නේ මේ ලෝකේ රටවල් ඔක්කොම හරි පරිසර සංවිධානයේට අයත් රටවල් ඔක්කොම ගිවිසුමක් අසං කරාලු. ඒ ගිවිසුමට කියන මොන්ට්‍රියල් සම්මුතිය කියලා. වචනේ මතක තියාගන්න. හරිද? මේ මොන්ට්‍රියල් සම්මුතිය කියන ගිවිසුමෙන් අර ඕසෝන් නියනට හානි කර CFC කැටගරියේ ශීතකාරක වායු නිෂ්පාදනය හා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරගන්න රටවල් ඔක්කොම එකඟ වුණා. මතක හැටියට 2000 අවුරුද්ද වගේ වෙනකොට තමයි සම්පූර්ණයෙන් තහනම් කරන්න එකඟ වුණේ. හරිද? අවුරුද්ද හරියට මට මතක නැහැ 2000 වගේ තමයි. දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් ආව මොකද්ද? දැන් ෆ්‍රිජ් එහෙම ඔක්කොම අයින් කරන්නද කියන්නේ එතකොට? දැන් ශීතකාරක වායුව මොකක් හරි ඕනේනේ. එතකොට ඔන්න කට්ටිය පරීක්ෂණ කරලා ඉංජිනේරුවෝ විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා CFC වලට ආදේශක හොයන්න පටන් ගත්තා. ආදේශක එපා නැතුව මේ කොහොමද දැන් මේක මේ ෆ්‍රිජ් භාවිතා කරේ නවත්තන්නද? හරිද? AC භාවිතා කරේ නවත්තන්නද? විකල්පයක් එපා. එතකොට මේක කියනවා CFC වායුන් ඕසෝන් නියනට සිදුවන දැඩි බලපෑම නිසා ලෝක පරිසර සංවිධානයේ විසින් ඇති කරගත් මොන්ට්‍රියල් සම්මුතිය මගින් CFC වර්ගයේ වායු නිෂ්පාදනය හා භාවිතය සම්පූර්ණයෙන් අවතානම් කරන ලදී. මේ සඳහා විකල්ප වායුන් ලෙස හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලෝරෝකාබන් යොදා ගන්නා ලදී. ඒවට කියනවා මොකද දැන් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් කිව්වහම HCFC. ඒ කියන්නේ හයිඩ්‍රජනුත් තියෙනවා ක්ලෝරින්ට අමතරව. හරිද? දැන් අපි ඉස්සෙල්ලා පාවිච්චි කරපුවා මොනවද? CF2Cl2 CFCl3 CF5Cl CF3Cl3 ඔය හතරෙන් මේකේ එක ක්ලෝරින් එකක් විතරක් හයිඩ්‍රජන් කරලා CF2HCl හරිද? ඊට පස්සේ මේකේ CFCl3 ගේ ක්ලෝරින් තුනක් තියෙනවනේ. එක Cl එකක් ඉතුරු කරලා CFH2Cl නිර්මාණය කරා. තේරුණාද? ඊට පස්සේ CF5Cl වල එක H එකක් අයින් කරලා CF4HCl නිර්මාණය කරා. CF3Cl3 වල නෑ වැරදුනා. CF3Cl වල CF3Cl2H හැදුවා. CF5Cl වල CF 4HCl හැදුවා. ওই විදිහට එක H එකක් Cl කරලා හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලෝරෝකාබන් හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලෝරෝකාබන් අපි මෙහෙම ලියමු ClH කියලා. හරි මේකට විකල්පයක් නැහැ. මේකට විතරයි. හරිද? Cl2H. මේකත් අපි H එක ඉස්සරහට දාමු. CFCl3 ගේ CF ClH2. ඔය විදිහට හරිද? ClH. එතකොට නම කියවන්න ලේසි එකයි ඈ. මොකද නම කියවන්න ලේසි කියන්නේ? හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන්. හරි. දැන් මේකේ රූප සටහන බලන්න. මේ රූප සටහනේ තියෙනවා CF2Cl2 සඳහා ආදේශකය යට
පේනවනේ? HCFC එක Cl එකක් H කරලා තියෙනවා. ඊගාවට CF3Cl3 වල ආදේශකයේ යට තියෙනවා ඇඳලා පේනවද? එක Cl එකක් H කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මේකෙත් දැන් ක්ලෝරින් මුක්ත කණ්ඩක හැදෙන්න පුළුවන් නේ පුතේ. තාම ක්ලෝරින් තියෙනවනේ. ඒක නිසා ක්ලෝරින් සම්පූර්ණයෙන් ඉවත් කරලා හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් කැටගරි එක හැදුවා. හරිද? හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් කැටගරි. ඒකේ තියෙනවා මේ දෙකටම විකල්ප විදිහට CF2H2. හරිද? මේ දෙකටම විකල්පයේ හැටියට C2F4H2. මේ දෙකටම විකල්ප හැටියට C2H4H2. එතකොට ඔන්න මේ හතරට විකල්ප හැටියට හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් වල විකල්ප හැටියට මොනවද? හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන්. කියන්නේ ක්ලෝරින් සම්පූර්ණයෙන්ම නැති. හරි ශීතකාරක වායු නැතුව. එතකොට මේකේ දැන් ඕසෝන් වීනට තියෙන හානිය සම්පූර්ණයෙන්ම නැතුව ගියා. හැබැයි මේකේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. මම මුලින් ඉඳන්ම කිව්වා මේ හැම වායුවක්ම මොනවද? හරිතගර වායු. දැන් මේ ශීතකාරක වායුන් කියන්නේ තාපය හොඳටම අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්න එපා. ශීතකාරක වායුවකින් මොකද්ද කරන්නේ? අපේ ඒස් දැන් ෆ්‍රිජ් එක ගන්නකො. මොකද්ද ෆ්‍රිජ් එකේ තියෙන ගෑස් එකෙන් කරන්නේ? ඔය ෆ්‍රිජ් එකේ පිටිපස්ස තියෙනවනේ කළු පාට දැලක්. ඒ දැලෙන් තමයි ඒ දැල අත තියලා බැලුවොත් ෆ්‍රිජ් එක වැඩ කරනකොට දැල රස්නේ. ෆ්‍රිජ් එක ඇතුලේ සීතලයි. කොහොමද කරන්නේ? ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන තාපය අරගෙන ගිහින් අර දැල කළු පාට තියෙන තාපය ඉක්මනට විකිරණය හානි කරන ලේසි වෙන. හරිද? අර දැල පැත්තෙන් එළියට දාන්න. තේරුණාද? ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන තාපය අරගෙන ගිහලා දැල පැත්තෙන් එළියට දානවා. එතකොට තාපය අවශෝෂණය කිරීමේ හැකියාව උපරිමෙන් තියෙන වායුන් තමයි හරිතගර වායුන් හැටියට තෝරගන්න ඕනේ. තේරුණාද? එතකොට මේවට අදෝරක්ත කින්න අවශෝෂණය කිරීමේ ගොඩාක් ලොකු හැකියාවක් තියෙන හින්දා මේවා හරිතගර ප්‍රබලතාවෙන් ගොඩක් ඉහළ වායුන් වුණා. දැන් ඔන්න ඕසෝන් විනහායනයේ දක්වන දැන් දායකත්වයේ නැතිවීම නිසා ඔන්න ඕසෝන් වියන්ට හානි කරන නොවන ශීතකාරක වායුවක් හැටියට මේ HFC හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් භාවිත වුණා. නමුත් ඕසෝන් වියනට තියෙන දැඩි අහිතකර බලපෑම නිසා තවදුරටත් විද්‍යාඥයෝ මේ උත්සාහ කරා මේ හරිතගර ප්‍රබලතාවයත් අඩු ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න බලපෑමක් ඇති කරන්නේ නැති ශීතකාරක වායු නිෂ්පාදනය කරන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අලුත් ශීතකාරක වායු වර්ග දෙකක් හඳුන්වලා දෙනවා. එකක් තමයි HFO 1234A කියන එක. හයිඩ්‍රෝ ෆ්ලුවරෝ ඔලිෆීන් කියන එක. හරිද? හයිඩ්‍රෝ ෆ්ලෝරෝ ඔලිෆීන් කියන්නේ මේක මෙහෙම තියෙන. ඇල්කීනයක් ෆ්ලෝරින් 2යි C3 කාණ්ඩේ. මෙන්න මෙයා තමයි HFO 1234A කියලා කියන්නේ. ඊට පස්සේ තව වායුවක් හඳුන්වලා දුන්නා R600A කියලා. දැන් ගොඩක් මේ ෆ්‍රිජ් වල තියෙන මෙන්න මේ R600A ගෑස් එක නේද? අර ටීවී එකේ අර පහුගිය දවස්වල ඇඩ් එකකුත් ගියා අර සිංගර් ජියෝ ෆ්‍රිජ් එකේ R600A ගෑස් තියෙන සිංගර් ජියෝ ෆ්‍රිජ් එකක් ගන්න කියලා. හරි? ඒ R600A ගෑස් එක තමයි මේ HFC වෙනුවට ආපු ආදේශක වායුව ශීතකරණ සඳහා. ඒකේ තියෙන්නේ අයිසෝබියුටේන් කියන සංයෝගය. මොකද්ද? අයිසෝබියුටේන්. අයිසෝබියුටේන් කියන්නේ මෙන්න මේක. කාබන් 4යිනේ බියුටේන් මේ තියෙන. හරි? අයිසෝබියුටේන්. අර නෝමල් පෙන්ටේන්, අයිසෝපෙන්ටේන්, නියෝපෙන්ටේන් කියලා කිව්වේ. අයිසෝබියුටේන් මේ 180 කාණ්ඩය ශාකාදාමයට. හරි? මේ වායුන් බැරි වෙලා හරි ෆ්‍රිජ් එකේ ලීක් එකක් ඇවිල්ලා වායු ගෝල ලීක් වුණොත් එහෙම වියෝජනය වෙලා යනවා. පහළ වායු ගෝලෙදිම වියෝජනය වෙලා යනවා. ඒ නිසා හරිතගාර ප්‍රබලතාවයක් නැහැ. පැහැදිලිද? එතකොට ඔන්න CFC වලින් HCFC වලට මාරු වෙනවා. HCFC වලින් 100%ක්ම ක්ලෝරින් මුක්ත කණ්ඩක හැදෙන්න නතර වුන්නේ නැහැ. ඒ නිසා HFC වලට මාරු වෙනවා. ඒකෙන් ඕසෝන් වලට තියෙන හානි නැතුව යනවා. හැබැයි හරිතගාර ප්‍රබලතාවයෙන් ඉහළ නිසා හරිතගාර ප්‍රබලතාවය අඩු ශීතකාරක වායුන් විදිහට R600A සහ HFO 1234A කියන අලුත් වායුන් හඳුන්වලා දෙනවා. පැහැදිලිද?
හරි. එතකොට මේකේ විස්තරය මම ලියලා තියෙනවා කෙටි. ඕසෝන් වියනට දැන් මේක කියනවා CFC වලට වඩා HCFC වල Cl පරමාණු අඩංගු වන්නේ අඩුවෙන් බැවින් ඕසෝන් වියට හානි කර බව අඩුයි. HFC වල Cl පරමාණු නොමැති නිසා ඕසෝන් වියට හානි කර නොවේ. හරි. එතකොට ඔන්න මෙතනින් ප්‍රශ්න ඉවරයි. ඕසෝන් වියට ඇති කරන හානි ශූන්‍ය වූද CFC, HFC සහ HFC සියලු වායුන් ප්‍රබල හරිතාකාර වායුන් වේ. ඒවා ඉතා කුඩා ප්‍රමාණ වලින් වායු ගෝලයේහි අඩංගු වූද ගෝලීය උණුසුම ඉහළ යාමට දක්වන දායකත්වය ඉතා ඉහළය. මේ නිසා ගෝලීය උණුසුම වැඩි වීමට දායකත්වය ඉතා අඩු. ඒකට කියන්නේ GWP එක කියලා. හරිද? Global Warming Potential. තේරුණාද? ගෝලීය උෂ්ණත්වය වැඩි වීමට දක්වන දායකත්වය කියන්නේ Global Warming Potential. ඒක අඩු ශීතකාරක වායු නිෂ්පාදනය කිරීමට පරිශ්‍රකයෝ උත්සුක වූහ. ඒ ප්‍රතිඵලයක් ලෙස එහි ප්‍රතිඵලයක් ලෙස isobutane R600A සහ hydrofluoroolefin HFO 1234A ආදේශක වායුන් ලෙස දැන් ශීතකරණ සහ වායු සම්නයන්ත්‍රවල යොදා ගන්න. පැහැදිලිද කතාව? හරි. ඒතර මේකේ කිමිකල් පැත්තේ තියෙනවා කතන්දර දෙකක්. අර ඕසෝන් වීනේ ක්‍රියාකාරීත්වය විස්තර කරන ප්‍රතික්‍රියා ටික දැනගන්න ඕනේ. ක්ලෝරින් මුක්ත කණ්ඩක කොහොමද ඕසෝන් වීන හානි කරන්නේ සහ NO කොහොමද ඕසෝන් වීනට හානි කරන්නේ කියන එක විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඊගාවට CFC වෙනකොට HCFC ආපු බව HCFC වලින් ඕසෝන් වලට හානි කර බව අඩු වෙච්ච එක ඊට පස්සේ HFC වලට මාරු වෙච්ච එක ක්ලෝරින් මුක්ත කණ්ඩක හැදෙන්නේ නැති එක ඒකෙන් ඕසෝන් වලට හානි නැතුව ගියා. හරි. නමුත් අර ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන දක්වන ඉහළ දායකත්වය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන දායක නොවන R600A සහ HFO 1234A කියන ශීතකාරක වායුන් දෙක හඳුන්වලා දීපු කතාව මතක තියෙනවා. පැහැදිලිද? ඔක තමයි ඕසෝන් විනාශය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. හිතකර බලපෑම් තුනක් තිබ්බා. හරිනේ. මොන්ට්‍රියල් සම්මුතිය කියන වචනේත් මතක තියාගන්න ඕනේ. ඒකෙන් තමයි CFC තහනම් කරේ. තේරෙනවද? බහුවර්ණ වලට අහන්නෙන් පුළුවන්. හරි. රයිට්. ওই ටික තමයි ඕසෝන් වියන හායනය යටතේ අපිට ඉගෙන ගන්න තියෙන කරුණු.